කාන්තාවන් වැඩි පිරිසක් යන එන තැනක් තමයි ගැවසෙන තැනක් තමයි ගම්පහ දුම්රිය ස්ථානය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හාපික් තීරණය කළා අද දවසේදී ගම්පහ දුම්රිය ස්ථානයේ කාන්තා වැසිකිලි පද්ධතිය සහ නේවාසිකාගාරයේ විවේකාගාරය පිරිසුදු කරන්න සහ එහි පහසුකම් තවත් වැඩි කරන්න. හාපික් අපිට සහාය දීම සඳහා එකතු වෙලා ඉන්නවා සුවජන සේවය හරහා කාන්තා විවේකාගාරය ප්‍රතිසංස්කරණ කටයුතු කරලා ජනසතු කරන්න. ඉතාමත්ම සෞත් වෙලා තිබිච්ච කාන්තා වැසිකිලි පද්ධතිය හා විවේකාගාරය අපි අලුත් කරලා නවීකරණය කළා අද ජනතාවට බාර දුන්නා. අපි කාලයක් තිස්සේ කරගෙන ආපු සුවජන මේරුමේ අලුත් මාංගය ගම්පහ දුම්රිය ස්ථානයේ නවීකරණය කිරීම. මේ කටයුත්ත පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවක් ගම්පහ දුම්රිය ස්ථානය වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි මේ වෙලාවේ. ලෝක කාන්තා දිනන සමගාමීව ශ්‍රී ලංකා කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණෙන් අප අද දින මෙම කර්තව්‍ය හාපික් විසින් ඉටු කරනවා. ඉදිරියේදීත් මෙවැනි කර්තව්‍යයන් හාපික් විසින් කරගෙන යාමට අපි විසින් බලාපොරොත්තු වෙනවා. දේ හවස යන එනකොට අපිට සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහෙම හිතන එක හාපික් ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කාන්තාව ගොඩක් අපහසුවෙන් ඉන්නේ දුර ගමනක් එහෙම යනකොට. ඉතින් ඒ වෙලාවට මේ වගේ හොඳට පැහැදිලිව පිරිසුදුව තියෙනකොට මං වගේම අනිත් කාන්තාවොත් කැමතියි. ගම්පහ දුම්රිය ස්ථානයේ ආපන ශාලාවේ වැඩ කරන්නේ හාපික් ආයතනය විසින් සම්පූර්ණ මේක ප්‍රයෝජනයට ගත හැකි විදියට සකස් කරලා දීලා කාන්තාවන්ට විශේෂ සහනයක් සැලසලා තියෙනවා. ඒකට හාපික් ආයතනයට ගොඩක් ස්තුතියි.